ඔයත් දවස පුරා YouTube ෂෝට් වීඩියෝ බලලා කාලෙ විනාශ කරන දානවද? එහෙනම් ඔයාට තමා මේ වීඩියෝ එක ගෙනතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ඕගොල්ලෝ මේ කරදරෙන් මිදෙන්න කැමති නම් ඕගොල්ලෝ මේ සෙටින් එක අනිවාර්යෙන්ම ඔන් කරගන්න. ඉතින් ඕගොල්ලොන්ට මේක ඔන් කරන්න තියෙන්නේ ඕගොල්ලෝ පාවිච්චි කරන YouTube එකට යන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ YouTube එකට යනවා. ඕගොල්ලොන්ට YouTube එකේ ඕගොල්ලොන්ගේ channel logo එක බලා ගන්න පුළුවන් වෙනවා දකුණු අත පැත්තේ යටට වෙන්න. ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට හම්බ වෙනවා දකුණු අත පැත්තෙම ඉහළින් වෙන්න දැතිරෝධයක් වගේ ලකුණක් තියෙන ඒක ටච් කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට ටයිම් මැනේජ්මන්ට් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා 4 වෙනියට සෝරි 5 වෙනියට. ඉතින් ඒක ඕගොල්ලෝ ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා ෂෝට් ෆීඩ් ලිමිට් කියලා. ඉතින් ඒක ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලොන්ට මෙතනින් සිලෙක්ට් කරන්න ටයිම් ලයින් එකක් එනවා. ඉතින් ඒක කරන්න තියෙන්නේ ඕගොල්ලෝ දවසට පුළුවන් ඒ කියන්නේ දවසට පැය ගාණක් මේකේ තියෙනවා. ඒ කියන්නේ විනාඩි 15 30 45 පැය දෙක. ඒ කියන්නේ උපරිම පැය දෙකයි. ඒ කියන්නේ ඔයා ෂෝට් වීඩියෝ බලන්න ගියාට පස්සේ පැය දෙකක් වගේ කාලයක් බලවුවට පස්සේ ඕගොල්ලොන්ට YouTube එකෙන් මැසේජ් එකක් එනවා දැන් ලිමිට් ඉවරයි කියලා. ඉතින් ඒ නොටිෆිකේෂන් එකත් මාර්ගෙන් ඕගොල්ලොන්ට පුළුවන් වෙනවා මේ YouTube ෂෝට් කරදරෙන් සදහටම මිදෙන්න. මම ඉතින් 1 minutes කියන එක 0 minutes කියන එක දුන්නාට පස්සේ ඕගොල්ලොන්ට මෙතනින් බැක් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මගේ හෝම් පේජ් එකේ කිසිම ආකාරයට ෂෝට් වීඩියෝස් පෙන්වන්නේ නැහැ. ඉතින් මේක නිසා ඕගොල්ලොන්ටත් පුළුවන් මේ ෂෝට් වීඩියෝස් කරදරෙන් නිදහස් වෙන්න. ඉතින් ඕගොල්ලන්ට ෂෝට් වීඩියෝ බලන්න ඕන නම් මෙතන තියෙනවා ෂෝට්ස් කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ ඕගොල්ලන්ට ෂෝට් වීඩියෝස් බලා ගන්න පුළුවන් මේ විදිහට. වෙනම ඉතින් හෝම් පේජස් එකට ඕගොල්ලන්ට ෂෝට් වීඩියෝ එන්නේ නැහැ කියන්නේ ඕගොල්ලෝ අතින් ෂෝට් වීඩියෝ බලන එක ගොඩාක් දුරට අඩු වෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ YouTube එක දීලා තියෙන අප්ඩේට් එක ගැන? ඉතින් ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අපේ වීඩියෝ ඉවර වෙනකම් බැලුවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝගේ අදහස් සහ යෝජනා තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලොන්ට ජයග්‍රාහී දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.